ඉතාලි වෙනිසියේ ඉඳන් ලස්සන බලන ගමන් මගේ දවස ගෙවෙන විදිහත් මේ ව්ලොග් එකේ තියෙනවා. සුබ දවසක් ඒවා හැමෝටම වෙල්කම් ටු මයි channel. අපිට දවස් දෙකක් නිවාඩු තිබුණා, ඉරිදයි සඳුදායි. ඉතින් ඒක නිවාඩු දවසක් තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. පුරුදු විදිහටම ලීඩෝ ඉඳන් වෙනිස් යන්න බෝට්ටු ගන්න තමයි මම මේ ආවේ. ඒ ආව ගමන මම දැක්ක පොඩ්ඩක් බෝට්ටු තරගයක් යන. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක ඒ දේ ෂෙයා කරගන්න. ඉතින් මගේ channel එකට අලුත්ින් යාළුවෝ කීප දෙනෙක් එකතු වුණා. මම ඔයාලවත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක අදහස් බෙදාගමු. මේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ජූනි 5 වෙනි ඉරිදා. ඉතින් සතිය දවස් 5ේම පැස්ටා එළවලු මස් එහෙම කාලා ඇති වෙලා ඉඳලා අපිට හිතුණ වෙනසකටත් එක්ක අද ඉරිදා බත් එකක් අරගෙන කනවා කියලා. ඒක හින්දා අපි බත් දෙකකුත් ඕඩර් කරලා අපි දැන් මේ අරගෙන යන්නේ කන්න. වෙනිසියේ තවත් එක චූටි කොටසක් තමයි මේ ඔයාලා දැන් දකින්නේ. ඉතින් තවත් කොටස් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ෂෝට් වීඩියෝ හැමදාම දාන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. එතකොට ඔයාලට වෙනිසියේ තවත් ලස්සන කොටස් බලන්න පුළුවන්. අපිට ජූනි 2 වෙනිදා නිවාඩු දවසක්නේ සඳ. එතකොට මම මේ ගියා මොරානෝ. ඒ කියන්නේ වීදුරු නිෂ්පාදනය කරන දූපතට තමයි මම ගියේ. ඉතින් ඔයාලට ලස්සන වීඩියෝ එකක් කරගෙන ආවා. ඒ වුණාට කියන්න දුක්ඛයි ඇවිලා එඩිට් කරලා ඔක්කොම අප්ලෝඩ් කරලා පස්සේ කොපිරයිට් වැදුණා. ඉතින් ඒක නිසා මට ඒක අප්ලෝඩ් කරන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා ඒ මොරානෝ ඒ වීදුරු නිර්මාණත් ඔයාලට ෂෝට් වීඩියෝ වලින් පෙන්නන්න. ඉතින් මම උපරිම උත්සාහ කරනවා මේ වෙනිසියේ කියන්නේ ගොඩක් කට්ටිය කැමති පිට රටවල ඒ දේවල් දකින්න. අපේ ලංකාවේ වගේම තමයි පිට රට දේවලුත් බලන්න කැමති අය ඉන්නවා. ඉතින් ඒක හින්දා මට හිතුණා අපේ මේ ලස්සන වෙනිසියේ කොටස් ඔයාලට හැමදාම හරි පෙන්නන්න පුළුවන් නේ කියලා. ඉතින් ඒක හින්දා තමයි මම ඔයාලත් එක්ක ඒ දේ ෂෙයා කරගන්නේ. දැන් මෙහෙම ගියම ඔයාලට ලස්සන view එකක් දකින්න පුළුවන්. මේ පිටිපස්සේ තමයි මොහොත තියෙන්නේ. බෝට්ටු යනවා. ඉතින් හරි ලස්සන view එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම තැනක තමයි අද අපි කන්න යන්නේ. හරිම නිදහස් තැනක්. ගොඩක් කට්ටිය අද ඉරිදට එනවා. එහෙම පුටුවල ඉඳ ගන්නවා. යාලා කතා බහ කර ගන්නවා, පොත් බලනවා, සින්දු අහනවා. ඉතින් යාලා ඉරිදා නිවාඩු දවස එහෙම තමයි දවස නිදහසේ ගත කරන්නේ. ඉතින් අපි හැමෝම කැමති නිදහසේ ඉන්නනේ. ඒ නිදහසේ ඉන්නකොට මොකක් හරි ප්‍රශ්නයක් ආවහම එතකොට අපිට ඒ නිදහස නැතුව යනවා. එහෙම ප්‍රශ්නෙද්දී ඔයාලා කොහොමද ඒ දවස ගෙවන්නේ? ඒ දවස ඒ කාලය කොහොමද ගෙවන්නේ? ඉතින් මම කැමති මේ වගේ අදහස් ටිකක් ඔයාලගෙන් දැනගන්න. ඉතින් කැමති නම් එහෙම අදහස් ලියලා යන්න. මම ඒක ආදරෙන් බාර ගන්නවා. එතකොට ප්‍රශ්නයක හිටියා හෝ නැත්තා හෝ මට ඒක දවසක වැදගත් වෙයි කියලාත් හිතෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ ලියන අදහස තව කෙනෙක්ගේ ජීවිතයට ගලප ගන්නත් පුළුවන් වෙයි. ඉතින් ඒක හින්දා මම කියනවා ඔයාගේ ලස්සන අදහසක් ලියාගෙන යන්න මං ඒ ආපු දෙය ගැනත්.
දැන් කීයේ දන්නේ නැහැ වෙලාවක් බල හිටියෙත් නැහැ. මට බඩගිනින් හින්දා කනවා. මොකද මම උදේ කෑවෙත් නැහැ. උදේ 8:00 විතර එළියට ආවේ. 8:00 9ට කිට්ටු වෙන්න අක්කගෙන් බත් එක ගන්න ඕනේ හින්දා ඒකින්ද කන්නේත් නැතුව තමයි එළියට ආවේ. ඒ වුණාට බත් එකේ සුවඳ එනකොට නොකා ඉන්නත් බෑනේ. ඒකින්ද මම ඉක්මනට කන්න ගත්තා. දැන් දවල් 12:00 විතර ඇති කන්න ඕන ටයිම් එකේ නෙමෙයි මං කෑවේ ඊට කලින් කෑවනේ. ඒ කොහොම වුණත් කාලා අපි පැය 2ක් විතර එතන හිටියා. ගෙදර ඇත්ත කතා කරා, නංගිත් එක්ක කතා කරා. ඉතින් එහෙම කතා කරලා පැය 2ක් විතර අපි එතන හිටියා. ඊට පස්සේ පාරෙන් එනින් ගමන් අපි ලස්සන වීදුරු බඩු තියෙන කඩේක ආවා. ඊට පස්සේ එතනින් ගත්ත ලස්සන නෙළුම් මලක්. ඒ නෙළුම් මලේ වීඩියෝ එක නම් මට කරගන්න බැරි වුණා. හරිම ලස්සනයි. උරු 10ක් වගේ වුණේ ඒක. මේ ඔක්කොම වීදුරු නිර්මාණ මුරානෝ දූපතේ හදන වීදුරු බඩු. ඉතින් මේවා අතින්ම තමා හදන්නේ. ඔක්කොම වෙන මුකුත් මෙයාලා භාවිතා කරන්නේ නැහැ. ඉතින් හරිම ලස්සන නිර්මාණ තියෙන්නේ. මේ වීඩියෝ මේ කැම් එක දකින්නට වැඩිය ඇත්තටම මාර ලස්සනයි මේ නිර්මාණ. ඉතින් මේ මුරානෝ වීදුරු නිර්මාණ වලට ලොකු ඉතිහාසයක් තියෙනවා. අවුරුදු 700කට විතර කලින් ඉඳන් තමයි මේ වීදුරු නිෂ්පාදන වලට ප්‍රසිද්ධියක් ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ වැනිස්සල. ඊට පස්සේ මෙයාලා මුරාන වලට අරන් ගිහින් තියෙනවා වීදුරු හදන්න. වැනිස් කියන්නේ දූපත් කීපයක එකතුවක්. ඉතින් මම ඒ ගැන විස්තර ළඟදිම ගේන්නම්. හරි එහෙනම් මදට මං ගිහින් එන්නම්. තවත් මේ වගේ ලස්සන vlog එකක් ගේන්නම් ඔයාලට ඉක්මනින්ම. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මේ වෙනකම් මාත් එක්ක රැඳිලා හිටියට. සුබ දවසක් ඒවා හැමෝටම.